2030 සිස්ටම් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මේ. ඉතින් වෙනද වගේ බලන්න මේකේ උපදේශ මුලින්ම තියෙන විභාගාංක ලියන්න ගන්න ලියන්න ඕනේ. පේපර් එක හම්බෙච්ච එක මම වගේ මේක කරන්න ඕනේ. හරි. මේක කියන විදිහටම ප්‍රශ්න 60ක් තියෙනවා. විභාගාංක ලියන්න තැන් වල විභාගාංක ලියලා පටන් ගන්න ඕන. ප්‍රශ්න සංඛ්‍යාව 60ක් තියෙනවා. මෙතන විභාගාංක ලියලා මේක තුන්වෙනි පිටුවේ තියෙන ඒ තමයි විභාගාංක කියන මෙතන ලියන්න ඕන. ඒ වගේම මේකේ හොඳට පිළිවෙල මේක කරලා ගන්න ඕන. මේකේ මේ මොකද මේවල ලකුණු ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වැටහීමක් ඇතුව තමයි ඔයගොල්ලෝ මේ පේපර් එක ලියන්න ඕන. හරි ප්‍රශ්න 60 මේ පිළිතුරු පත්‍රයෙන් ලියන්න ඕන. හරි. පිළිතුරු ලියන ලෙස කියන උපදෙස් දෙන තැන් වලට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. පිළිතුරට යටින් ඉරක් අඳින්නේ උපදෙස් දෙන තැන් වලට ඒ විදිහට නිවැරදි පිළිතුරු තෝරාගෙන යටින් ඉරක් අඳින්න ඕන. ඉතින් මේ කටු වැඩ කරන මේ පුතට කියාගෙන ඉන්න ඕන ළඟ පහතුට මම කරන්න. පළවෙනි එකෙන් බලන්න පහත දක්වන ඡේදය. අර වෙනදා වගේ ඡේදයකින් අතුරින් තියෙන මේවා මේ ප්‍රශ්න 6 හරිය ලේසියෙන් ගන්න පුළුවන්. මේකට හොඳට ලකුණු ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක මේ 6ට එක ගානේ ලකුණු 6ක් හම්බ වෙනවා. දැන් මේ වෙයි දැන් දෙවෙනි පේපර් පළවෙනි එක වගේ නෙවෙයි දෙවෙනි එකේ පළවෙනි එකෙන් තියෙන ඉඳ ගන්නනේ මේ උත්තර තුනක දීලා එකෙන් මේකෙදි අක්ෂර වින්‍යාසය මේ ඒවා ඉතින් බලනවා. හරි. මොකද මේ ලකුණු මෙයා කරනකොට ඒක දැනගෙන තමයි මේ පටන් ගන්න. වෙල් ලිපනැල්ලේ සිටින රාජාතුට සමන්ට දැනුනේ සතුටකි. රාජා සමග සෙල්ලම් කිරීමට නොයිසිලිමත් වූ සමන් වහවහ කුමර දෙසට දිව ගියේය. වර්ණවත් කුළුල්ලුක්මෙන් ආසේ පාවෙන සරුංගලයක් දුටු සමන් ඉමහත් සතුටපත් විය. සුරංගලේ නූල කැඩී ඈතට යන බව තමා සමීපයට පැමිණි සමන්ට රාජා පැවසුවේ ශෝකයෙනි. ආසේ ඈතට පාවෙන සරුංගලෙන් දෙස බලා සිටි රාජාගේ දැස්වල කඳුළු දුටු සමන් අපි තව සරුංගලයක් හදින්නේ යෝජනා කළේය. ඒක බලන්න මේකට උත්තර ලියන විදිය. මොන පළවෙනි ප්‍රශ්නේ අහනවා. සමන් කුඹුර දෙසට දිව ගියේ කුමක් සඳහාද? එහෙනම් උත්තර මේකේ සෙල්ලම් කරන්න ගියේ. ඒක ලිව්වත් හරි රාජා සමග සෙල්ලම් කිරීමට ලිව්වත් හරි. රාජා සමග සෙල්ලම් කිරීමට ඒක තමයි මේ උත්තරේ. ඊට පස්සේ ඉක්මනින් යන්නට අර්ථය දෙන දීමට තේජෝ දාගන්නට කුමක්ද? ඉක්මනින් යන්නට. ඉතින් මේකේ මේ පේනවා මේ ඉක්මන් කියන එකට දැන් බලහම මෙන්න මෙතන තියෙනවා වහවහ. හරි. වහවහ කියන තමයි ඉක්මන් කියන්නේ. වහ කියනකොට ඒ කියන්නේ හරියට ලියන්න ඕන උත්තරේ වහ කියලා ලිව්වත් වැඩක් මේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. මොකද වහ කියන්නේ නිකන් වස කියන වචනයක්. වහ කියලා කිව්වත් ඒ ලකුණු හම්බ වෙන්නේ නැහැ. වහ වහ කියන වචන දෙකම තියෙනවා. හරි. වහ වහ. ඒක හරියට තියෙනොත් නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. සමන් සරුංගලේ දුටේ කුමක් ලෙසද? ඒක පේනවා වර්ණවත් කුරුල්ලකු මේ. වර්ණවත් කුරුල්ලකු මේ. මේක තමයි සරුංගලේ දුටේ කියන්නේ. ශෝකය යනට විරුද්ධාර්ථයක් දක්වන පදය ලියන්න. හරි. ඡේදය ඇතුළෙන් තියෙන්න ඕනේ. ඡේදය ඇතුළෙන් බලන්න ඕනේ. මේක සතුට ශෝකයට කියන මේකත් තමයි ඡේදයේ තියෙන එක තමයි සතුට. හරි. මෙතනක් තියෙන සතුට, මෙතනක් තියෙන සතුට. එන සතුට තමයි මේකේ ශෝකය යනට විරුද්ධ පදය. රාජාගේ සරුංගලේ ආසය ඈතට පාවි ගියේ කුමක් නිසාද? හරි. සරුංගලේ නූල කැඩීම නිසා. නූල කැඩී යාම නිසා. එහෙම නැත්නම් නූල කැඩුණු නිසා. ඔය කොහොම ලිව්ව ලකුණු හම්බ වෙන එකට. අපි තව සරුංගලයක් හදින්නේ සමන් යෝජනා කළේ ඇයි? ඡේදයේ ඇතුළේ ඡේදයේ තියෙන විදිහට නම් රාජාගේ දැස්වල කඳුළු දුටු. ඒක දැක්කහම තමයි අර රාජාගේ දුක තුනී කරන්න අදහසක් විදිහට තමයි අපි තව සරුංගලයක් හදමු කියලා සමන් යෝජනා කරන්නේ. එහෙනම් මේ උත්තරේ ඉන්න ඕන රාජාගේ දැස්වල කඳුළු දුටු කියන එක. හරි. දැන් දැකීම නිසා. ඊට බලන්න මෙන්න මේක. ප්‍රාණවාචී ඒකවචන අතීත මේ ලක්ෂණ 6 මේ ප්‍රශ්න 6ටම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. ඒක අතාරින්න එපා එකක්වත්. ප්‍රාණවාචී ඒකවචන අතීත කාල ක්‍රියාපද තොර යටින් ඉරක් අඳින්න. මේ තුනම තියෙනවා. ප්‍රාණවාචී වුණත් ඕන, ඒකවචන වුණත් ඕන, අතීත කාල වෙන්නත් ඕන. ගියේ කියන එක සාමාන්‍යයෙන් අපි ප්‍රාණවාචී පද වලට ගන්නවා. හරි. ඒකවචනයක් ඒකත් හරි. අතීත කාලයේද ඒකත් හරි. හරි. දුවන්නේ කියලා එකක් ගන්නවා අපි ප්‍රාණවාචී පොලිසියෙන් වලට එනවා. ඒකවචන ඒකත් හරි. අතීත කාලයක නෑ. දුවන්නේ කියන්නේ මේ වෙනකොට කරන එක වර්තමාන එක. හරි. ඒකවල බලන්න විලිසුණුය කියන එක ගන්නවා අපි සාමාන්‍යයෙන් අප්‍රාණවාචී මේ පද වලට. දැන් තාරු
ඒ පිනි බිඳු ඒ වගේ දේවල් ගන්නකොට එක අප්‍රාණවාචී. එහෙනම් මේ මේකේ නියම උත්තරේ එන්නේ අංක 2. යටින් ඉරක් අඳින්න ඕන සෝරි අංක 1. මෙන්න මේක තමයි ප්‍රාණවාචී ඒක වචන ඒ වගේම අතීත කාල තුනම සම්පූර්ණ කරන්නේ. දී කියන වචනේ. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න. හරි. මේකේ මේ දිනිවිද බලන්න. මේක තියෙනකොට හැමෝටම පේනවා. දැන් ගොඩක් අය මේක මේ වෙමු කියන දෙනකොට අපි හොය හොය ඉන්නවා. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. හරි. නිර්මාණ පෝරුවේ ඇති දෑ කියවීමට පුරුදු වෙමු. නිර්මාණ පෝරුවේ ඇති දෑ කියවීමට පුරුදු වෙමු. මේක හරියටම මේ වාක්‍ය ලියන්න ඕන. ලියනකොට මේ අක්ෂර වින්‍යාසයම ලියන්න. දැන් කලබලයට මේ නිර්මාණයක නිකන් නාමවල ලකුණු අඩු වෙනවා. ඒ හින්දා මේ විදිහටම ලියන්න. හරි. ඒකයි. හරි වචන ටික ඒගොල්ලෝ මේ වරද්දලා කියලා නෑනේ. මෙහෙම මේ එකකින් තියෙන්නේ මේ විදිහටම ලියුවාම ගොඩක් තමන්ට ආරක්ෂා සහිතයි. පහත සඳහන් එක් වගන්තියේ උක්තාක්‍යාට සම්බන්ධ නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් අතර මේ වැරදි ලකුණු මේ වරහන් තුලේ දන් තියෙනවා. නංගි උදෑසන පාසලට ගියාය. ස්ත්‍රීලිංග එක වචනයක්. කාණවාචී ස්ත්‍රීලිංග එක වචනයක්. ඒක නංගි කියන මේක තියෙනින්ද මධ්‍යම පුරුෂ වගේ වැටෙන්නේ. ඊට පස්සේ බලන්න උදෑසනම පාසලට ගියාය. හරි. ඒක හරි. රෑ අහසේ තරු බැබළුනේය. දැන් තරු කියලා කිව්වා මෙතනම බැබළුනේ හරි. දැන් ගොඩක් අය කියනවා තරුණන් මේක දින බැබළුනහ වගේ. ඒක එන්නනම් අර මේ ගෞරව විදියට තියෙනවා. තාරු පාවෝ කියලා වගේ තිබුණා නම් අන්න ඕපත්‍යත් එක්ක අන්න එතකොට මේක වෙන්න ඕන. එහෙනම් රෑ අහසේ තරු බැබළුනේ කියන්නේ ඒකත් හරි. හරි. මෙතන මේ සංයුද්ධ පාසලට ගියා කියන එකත් හරි. මේකත් හරි. හරි. බලන්න හංසයෝ විලෙහි පීනති. හරි. යෝ ඕපත්‍රේනෝ. හරි. ඒකත් හරි. හරි. මේක හංසයෝ කිව්වහම මේවා මේ බහුවචනයක්. හරි. විලෙහි පීනති. හරි. ඒකත් හරි. ඔන්න ඊළඟට තාත්තා උදෙන්ම අවදි වූහ. ඒක වැරදි. තාත්තා නම් මේ පුරුෂලින්ග ඒක වචනයක්. එහෙනම් ඌ යේය වගේ වෙන්න ඕන. ඌහ නෙවෙයි. මේක වැරදි. මොන විදිහට හරියටම ලකුණු ටික ගන්න මේ මුල් තුන මේ හරි වැරදි දාගෙන යන්න ඕන. ගැළපෙන විරාම ලකුණු යොදන්න. හරි. මොකද කියන්නේ හොඳට ඇහුම්කන් දීලා කිව්ව වැඩේ කරන්න පුරුදු වෙන්න. ගුරුතුමිය පැවසුවාය. හරි. මේකේ දැන් දින විදිහට දැන් මේ කියපු දෙයක්නේ. හරි. හොඳට එතකොට මේක අර මේ උඩ මේවේ ලියන්න ඕන. අර වචනයක් කියනකොට කියන්නේ අපි දෙක දැම්මත් හරි එක දැම්මත්. හොඳට වැඩේ කරපු පුරුදු වෙන්න. හරි. මෙන්න මෙතනින් තනි මේකම උඩකම දැම්මත් ඉලක්ක දෙනවා. හොඳින් හොඳට වුන්කන් දීලා. හරි. දැන් මෙතන මේ කමාවක් දාන්න අවශ්‍ය නැහැ මෙතන. හරි දීලා කිව්ව වැඩේ කරන්න පුරුදු වෙන්න. හරි. වෙන්න කියලා මෙතන ඕනක් ඉඳ තිබ්බත් ඒත් හරි. ගුරුතුමෝ පැවසුවාය. මෙතන පිට තියෙනවා අනිවාර්යයි. මෙතන මේ නැතිම ටික තියෙනවා ඉන්නට. හරි. මෙතනක් දැම්මයි කියලා වරදක් වෙන්නේ නැහැ මේක ඇතුලේ. එහෙනම් මෙන්න මේ විදිහට ගත්තොත් සාමාන්‍ය මෙන්න මේ උඩ තියෙන මේ උඩුකමාද එකයි එක තනි උඩුකමාව දැම්ම ලකුණු හම්බ වෙනවා. ඒකයි මෙන්න මේ තිතයි කියන මේක තමයි විරාම ලකුණු දෙක. ප්‍රධාන විරාම ලක්ෂණ දෙක ඒක බලාපොරොත්තු වෙන ලකුණු තේරුම හම්බ වෙනවා. පහත දැක්කන ප්‍රස්තාව පිරුල සම්පූර්ණ කිරීමට සුසු වචන හිතයි කියන්නේ. අපි දන්නවා මේක ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. හරි. ලියනකොට අර මේ හොඳ මේ අක්ෂර වින්‍යාසයෙන් ලියන්න ඕන. සාමාන්‍යයෙන් මට මේක මේ ලියන්න බෑ. නමුත් කැඳ ලියනකොට අර නිකම් මේ කැඳ කියලා අර මේ මෙයා වෙන මේ දායන ලියනකොට මේ සංඥක වගේ දායන. හරි. එහෙම තියෙන ඒ දායන දෙන කැඳ හැලිය කියන එක වෙනම තියන්න ඕන. කැඳ හැලිය වගේ. එක ලකුණු හම්බ වෙන්නේ. කැඳ කියලා එකම එකටම හැලිය ලිව්වොත් එහෙම ලකුණු හම්බ වෙන්නේ. කැඳ වෙනම හැලිය වෙනම ලියන්නත් ඕන. පහත සඳහන් ආකාර ගැලපෙන ප්‍රස්තාවක වල තිත්තිමකට ලියන්න. මේ ඒ කියන්නේ නුසුදුසාට තනතුරු දීමෙන් අහංකාර වීම. මොකද කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ. එහෙම නැත්නම් කටුස්සාගේ කඩේ මේ කරේ රත්තරම් බැඳා වගේ. හරි. වාගේ කිව්වත් හරි. ඒ විදිහට අදහස් දෙන්න ඕන. හරි. ඔන්නේ නම් 6 වෙනි එක උත්තරේ හරි. 7 වෙනි එකේ කියන පහත සඳහන් එක් වාක්‍යයේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනේ වරහන් තුලින් තෝරා යටින් ඉලක්කදී. අප රටෙහි හරි සෛලමය කියලා කියන්නේ මේ ගලින් මේ වෙයි. තෙල් කියලා කියන්නේ මේ සෛල කියලා කියන්නේ ගලින්
ගල කියන එක මේක ප්‍රතිමා බොහෝ ඇත. එහෙනම් මේ සෛලමය නෙවෙයි. මේ වුණොත් ශාරීරියේ තියෙන සෛලය වෙන්නේ. මෙන්න තමයි අර මේ අනිත් සෛලය. මොකද ගලත් එක්ක තියෙන සෛලය. මේක නිකන් ශාරීරිය අපි කියන සෛලය කියලා දෙන්නේ ඒක. එහෙනම් මේකේ නියම උත්තරේ සෛලය මේක මෙන්න මේක. හරි. ඊට පස්සේ ඩෙන්ගු රෝග පිළිබඳ පැවැත් වූ දේශනය. හරි. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ කියනවනේ මේ දැන් මෙතන අපි මේක කියන්නේ නයන්න අපි ඔකට කියනවා මේ සාමාන්‍යයෙන් තාලුද නයන්න කියන තල්ලෙන් ජනිත වෙන න කියනකොට හරි උඩට මේ දිව ගිහිල්ලා තාලුද කියලා කිව්ව එකේ මෙතන මුර්ධජ කියලා සංස්කෘත වචන කියන්නේ අපි න කිව්වහම නිකන් උගුර සම්බන්ධ කරලා මෙයා කරන උගුරින් එන මේ එකක්. ඉතින් එතකොට නීතියක් තියෙනවා සාමාන්‍ය මේ තියෙන මේ ණයකට පස්සේ සාමාන්‍ය තාලුයි සයන තමයි ලියන්න ඕනේ. එහෙනම් මේක තමයි දේශනය කියනකොට අපේ හරිම වචනය. හරි. පහත සඳහන් වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. ඔව්හු සෙල්ලම් කළෝය. හරි. ඒක වර්තමාන කාලයට කරා ඒ කියන්නේ කරනවා තාම. එහෙනම් ඔව්හු සෙල්ලම් කරති. එහෙම නැත්නම් කරන්නෝය කියලා දැම්මත් හරි. ඔව්හු සෙල්ලම් කරති. එහෙම නැත්නම් කරන්නෝය. මේ වර්තමාන කාලේ දන්නේ එහෙමයි. ස්ත්‍රීලිංග පද ලියන්න. යහළුවා නම් යෙහෙලිය. හැබැයි ඒක අක්ෂර විනාශ හරිය ලියන්න ඕනේ. නිකන් අර ලකුණු අඩු වෙනවා. මේ යෙහෙ මේ ලියන්නේ අනිත් දැන් සාමාන්‍යයෙන් අපි බබුලු කියලා ලියනකොට ලියන ලෑන් හරි. ඒක මේ බැබළුනි අන්න ඒ වගේ ඒවා ලියනකොට ලියන්න ඒවත් මේකද. මේ ලියනත් එකට එන්නේ යෙහෙලිය කියලා ලියන්න අපි මොකක්ද ලියලා පෙන්නන්න. යෙහෙලියක සාමාන්‍ය යය වෙන මට මේ ලියා ගන්න බෑ මේ කොම්බෝ ඊට පස්සේ ඒ අන්න එතකොට අර ළමයාලා යන තමයි ලියන්න ඕනේ. හරි. අන්න පුරුදුලා යන ලියන්න ඕනේ. යෙහෙලිය. හරි මම මේ ලියන්න බෑ පැහැදිලි. මේ ලියන්න හරි ලියුවේ නැත්නම් ලකුණු අප වෙන්නේ නැහැ. හරි. යෙහෙලිය දන්නා හරි ලියන්නත් ඕන. මෙන්න ඊටසේ මේ මුලින්මක් ගන්න කියනවා. හරි. මේ විදිහට අපේ විවාදාය අපරිවිතු මේ දිනේ දාලා හරි. ඔබ අතන විදුවේ රෝලේ සිටම අපිට දැනගන්න ලැබුණා. ඒ ගැන කනගාටුයි. ඔබට දැන් තරමක් සුවය ලැබිය යුතු බව ගුරුතුමිය අපට පැවසුවා. පාසල් වැඩ පිළිසිම ගැන කනගාටු වෙන්න එපා. ඔබ සනිටුයි පාසල් කරන පසු අපි උදව් කරන්නම්. ඔබට එක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මෙයට පාසලේ යහළුවා. සාමාන්‍ය මෙතන ටිකක් කතා කරන මේ වාචික භාෂාවට සමාන්තරව තමයි ලියලා තියෙන්නේ. හරි. මෙම ලිපිය ලියා ඇත්තේ කාටද? කාට ලියලා තියෙන්නේ? උවිදුට. හරි. දයාබරට ලියන්න ඕනේ නැහැ. හරි. උවිදු. කාටද උවිදුට? නැත්තම් උවිදු හට කෙල්ලුවත් හරි. උවිදු. හරි. මේ විදිහටම අපෝ ලියන්න. මෙම ලිපිය ලියා ඇත්තේ කවුරුන් විසින්ද? පහසේනියේ යාළුවා. හරියට ලියන්න ඕනේ. මේ විදිහටම ලියන්න. පහසේනියේ මේ අක්ෂර වින්‍යාසයෙන් මේ ලයන්නට අර මේ ගානට ඒ විදිහට පහසේනියේ යාළුවා. හරි. ඊට පස්සේ යහළුවා ප්‍රාර්ථනා කළේ කුමක්ද? උවිදුට ඉක්මන් සුවේ. නැත්තම් පාදන කරේ ඉක්මන් සුවේ කිව්වොත් හරි. උවිදුට ඉක්මන් සුවේ කියලා තමයි මේ වචනේ. මෙතන කියන්නේ ඉංග්‍රීසි මේක. එක් ඉංග්‍රීසි වචන සඳහා යන සිංහල වචන ලියන්න. සිංහල වචන ලියන්න. සිංහලෙන් ලියන්න. හරි. මේ මොකද රේන්බෝ කියන්නේ? දේ දුන්න. රේන්බෝ කියන අපි දන්න දේ දුන්න. ඩෝට කියන්නේ දුව, දියණිය. හරි. දුව දියණිය. ඒවට දුවට සමාන පද ලියුවයි කියලා අපෝ හම්බ වෙනවා. හරි. එතකොට එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙම ලියන්න. ඒක ඉංග්‍රීසි අකුරෙම ලියන්න ඕනේ. හරි. මම මෙතන ලියන්න බෑ මේ කියන මම අර මේක ස්පූන්. ස්පූන් කියන්නේ හැන්ද. හරි. S P ස්පූන් කියනකොට S P double O N ස්පූන්. හරි ලියන්න ඕනේ. මට මේක මේ අර මේ මවුස් එකෙන් ලියන ඉඳ මට මේ ලියා ගන්න බැරි. නැත්නම් ඔක ස්පූන් කියලා ලියන්න ඕනේ. මේක ස්පූන් කිව්වත් ලකුණු හම්බ වෙනවා. the spoon කිව්වත් ඒ කියන්නේ හැන්ද දින අදහස් දින ද වලින් කිව්වොත් හැන්ද. එතකොට දැන් මේක මොන හරි තේ හැන්දක ටී ස්පූන් කිව්වොත් හරි. නැත්නම් ටේබල් ස්පූන් කිව්වොත් ඒ තුනකට මේක ලකුණු හම්බ වෙනවා. මේක චෙයා. C H A I R C H A I R C H A මම කියන්න බෑ I R හරි C H A I R චෙයා හරි චෙයා කියලා ලියන්න චෙයා කියලා ලකුණු වෙනවා චෙයා කියලා ලකුණු
ඊට පස්සේ ඉන්න පොඩ්ඩක් මම පොඩ්ඩක් හරි. ඊට පස්සේ මේක මෙතන බලන්න පහත දී ඇති වචන නිරෝධය ගලපා අර්ථවත් වැකියක් පැකින් ලියන්න. හරි. මේකේ මේ හරි පිළිවෙල ලියන්න ඕන. මේකේ දැන් කැපිටල් අකුර මුලින්ම තියෙන විදිහට බලන්න this is a playground. මේක සෙල්ලම් පිටණියක්. this is a playground. මේ විදිහටම ලියන්න. this කියලා වෙනම මට ලියා ගන්න බෑ. this මේකේ මවුස් එක උරුනේ. this is ඊට පස්සේ this කියන එක දාලා this is a playground. එහෙම ලියන්න. හරි. එතකොට ඒ කියන්නේ මේක මේ මුලින් කැපිටල් ලියන්න ඕන. හරි මේ විදිහට දැන් this is the DHIS විදිහට දාන්නට මට ලියන්න බෑ. මේ this is a playground. දැන් මේක වචන playground තනි වචන වලින් ලියන්න. මේ මොකද්ද? I am helping my mother. මම මගේ අම්මට උදව් කරනවා. උදව් කරමින් සිටිනුයි. හරි මේ වෙලාව කරනවා කියන්නේ helping කියුවාම වර්තමාන. I am helping my mother. හරි මේ වචන. වංගි යන දෙමළ වචන සඳහන් සිංහල වචන. වංගි කියලා අපි දන්න කවුරු බැංකුවට. හරි වචන ඇහිලා දිනවන්නේ මේ ලංකා බැංකුව කියනකොට ඒ දෙමළ වචන පොරොත්තු වලට එහෙම කියනවා ඒ වගේ ගොඩක් වංගි කියන්නේ බැංකුව. පහත සඳහන් වාක්‍ය දෙමළේ ලියන ආකාරය සිංහලෙන් ලියන්න. අත්සෝඩන් සාමාන්‍ය අපි දන්නවා අත් වලට කියනවා මේ කයි කියලා කියනවා. ඉතින් මේක සෝදන්න කියනකොට කලුංගල් කියන වචන තමයි නියම වචන තියෙන්නේ. කයි කලුංගල් කියලා වචන තමයි නියම විදිහට අත් සෝදන්න කියන එකට මේ ගැලපෙන වචනේ. ඊට පස්සේ තියෙනවා කයි කලුංගල්. මේ වචනේ ඊට පස්සේ තියෙනවා ඝනකරාමයේ නිරූපිත සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. හරි මෙතන 10 4යි 0යි 3යි 4යි 5යි 6යි 7යි 3යි. එහෙනම් 4073යි. 4000 මේක ඉලක්කම ලියන්න ඕනේ අපිට ලියන්න හරියන්නේ නැහැ. 4යි 0යි 7යි 3යි. මේ හරියට මේ ඉලක්කම සමානකාර අත පැටලෙනකොට මේව ඉලක්ක මෙතන ඉලක්ක ගියුවත් ඒත් ලකුණු ගොඩක් හොඳයි. හරි. 3යි 4යි 7යි 4073යි. පහත දියත් සංඛ්‍යා අකුරෙන් ලියන්න. මේ මොකද්ද? 7050. ඒක ඉලක්කම මේ වචනේ 7000 එන්නේ ලියන්න ඕන. හරි මේක ලියන්න බෑ මට මේ විදිහට. හරි. මම ඕනනම් මෙන්න මේ එහෙම ලියලා පෙන්නන්න. වර්ඩ් එක. ඔව් එහෙම පෙන්නන්න කලින්. 7050. අත්දහස් වන කාලය යනකොට එක ඔව් මෙතන ලිත හැදුවා 7050. 7050 ලියන්නේ මෙන්න මේ 7050 එක කොට එක කරා. ඉස්සර වගේ හරි 7000 පටන් ගන්නකොට මම කොට එක ලොක් කරලා ඉන්නකොට ඉස්සර ගා 7050 7000 ඒකට ලිව්වක් කොහොමද 10 50 50 ලිව්වක් කොහොමද 50 7050 අනිත් දේ ගන්න ලකුණු හම්බුනේ. ඊට පස්සේ පහත් සංඛ්‍යා ආරෝහණ පිළිවෙල ලියන්න. ආරෝහණ පිළිවෙල නම් ලියන්නේ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එක පිළිවෙල ලියන්න. එහෙනම් මෙතන හිස්තැන් ලියන්න අඩු මේක. පත් මේ දෙකම අඩු මේක. ඈ මේ දෙකම අට දාන 6078 අඩු මේක. 6000 6.78 හරි 6070 ඊට පස්සේ 8700 කලින් දින 8607 8607 හරි අනිත් එක 8706 8700 හරි ඔය විදිහට තුන ලියන්න ඕනේ එතකොට ලකුණු හම්බෙන්නේ හරි කොටුවේ ඇති සංඛ්‍යා සියල්ලම එකගෙන පොදු අන්තරය 4 වන සංඛ්‍යා රටාවක් බෙදන්න. ඉතින් බලන්න මේක අතින් අඩුම සංඛ්‍යාව එකනේ හරි බලන්න එකට 4ක් එකතු කරාම 5යි 5ට 4ක් එකතු කරාම 9යි 9ට 4ක් එකතු කරාම 13යි 13ට 4ක් කරාම 17යි නේද එක එකට පස් දෙකන මෙතන ලියන්න ඕන 5 හරි 5ට 4ක් කරාම 9 ඊට පස්සේ 13 අතුමට 17 මම මේ පැහැදිලි ඔන්නෝම තමයි අංක 4 ලක්ෂණ හම්බෙන්නේ එක්තරා පාසලක ගැහන් ළමයා 1046 කියන සිටි
පිරිමි ළමයි 938 200. පාසලේ සිටින මුළු සමයෙන් සංඛ්‍යාව. මේ දෙක එකතු කරන්න. කටුකොලේ හරි 1000 ලියන මේක මට මේ ලියන 1046 එකතු කරන්න 938ක් එක්ක 938ක් එක්ක එකතු කරාම බලන්න 8 6 14 4 එකක් ඉතුරුයි. හරි 8 6 14 4 එකක් ඉතුරුයි. 4 3 7 1 8යි. හරි 4 1484යි. හරි 938ක් එකතු කරාම බලන්න 8 6 14 එකක් ඉතුරුයි. 4යි 3 7 1 8යි. ඊට පස්සේ 9යි යෝ මෙතන 9 තියෙනවා 484 9 තියෙනවා 84 1984 1984 ආවන 1984 මේ යාගේ මේ ලියන්න බැරි මේ මොකක්ද කොහොමද ඉතින් බාසලේ පිළිගමන්ට වඩා ගන්නම කොපොන සිද්ධි හරි දැනලමනේ වැඩිනේ එතකොට මේකෙන් මේක අඩු කරන්න හරි 1046න් 938ක් අඩු කරන්න 1046න් මම මේ ඕගොල්ලන්ට ඒක අදාළ කියන මම මෙතන මගේ කඩදාසියක ලියනවා නැත්නම් මට මේක ලියන්න ගිහිල්ලා මට වරදි හරි 1046 මට මේ මවුස් එකෙන් 46න් 938ක් අඩු කරා ඔන්න 16න් මට අපටයි බිඳුවයි 108යි මෙතන උත්තරේ 108යි හරි ඉදිරියෙන් දී ඇති රූපයේ 4න් 3ක් පැන්සලෙන් හෝ පෑනේ පාට කරන්න. හරි 4න් 3ක්. දැන් මේකේ තියෙන නිකන් කොටස් 8ක් වගේ. 4න් 3 කියන්නේ මේ උඩට දෙකම දෙකෙන් වැඩි කළාම 8න් කීයද කියලා අපිට හොයාගන්න පුළුවන්. හරිද? 4න් 3 කියන්නේ 8න් 6යි. එහෙනම් කොටස් 6ක් පාට කරන්න. 8න් 6ක් කියන්නේ මේ ඕන විදිහකට ඕනම කොටස් 6ක්. හරි? ඒ කියන්නේ දෙකක් ඉතුරු කරලා අනිත ඕනම එකක් පාට කරන්න එක එක වෙනකොට කොට මේ දෙකක් විතරක් ඉතුරු කරලා මේ ටික මොන පාට එකක් ඒක ලකුණු අපනවා. හැම එකම පාට කරන්න අර දෙකක් විතරක් තියනවා. හරි. ඒක තමයි හැම එකම කරන්නේ. ඊට පැය 20 තර ඔරලෝසුවේ 13ක් කියලා ඉස්සර පෙන්වන වෙලාව පැය 12 ඔරලෝසුවේ කීයද? සාමාන්‍යයෙන් 12 වෙනකම් පැය 20 තරයි මේකේ එක සමානව යනවා. 13 කියන්නේ හවස ඒ කියන්නේ පස්වරු 1:30 කියන එක. හරි වෙලා කීයද? හවස 1:30. එහෙම නැත්නම් පස්වරු 1:30. හරි 13 කියන්නේ. 416 4. හරි මේක පස්වරු 1:30 කෙලිවත් හරි. හරි. ඒක බිඳුව කියනවා. හරි. මට ලියා ගන්න බෑ. හරි. මේ මවුස් එකෙන් පුරුදු වෙන්න. 414 16 4 මිදුවා කියන්නේ. 4ක් එක 4යි බිඳුවයි 104යි. හරි. පිළිතුර 104. මේ උත්තර මේ ලොකු කාලයක් ගන්න බෑ. ටක් ගාලා කරගන්න ඕනේ. ඒකවල අනිත්‍යවට කාලිකුයි. 416 4 මිදුවා 4ක් එක 4යි මේ එකට බිඳුවයි එන 104යි. පහත බිල්බ සම්පූර්ණ කරන්න. කිලෝග්‍රෑම් 3 කිලෝග්‍රෑමකට රුපියල් 95 නම් මේ කියන්නේ 95 3න් වැඩි කරලා මෙතන දාන්න රුපියල් ගන්න බලන්න. 95 3න් වැඩි කරා මම මෙතන වැඩි කරන 515 එකක් ඉතිරි 21 285. මෙතෙන් දෙන්න ඕන 285. මෙතෙන් දෙන්න ඕන 285. හරි. ඒක 285. හැබැයි සත ගාන බිඳුව කියන එක මෙතන බිඳු දෙක දාන්න ඕනේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි. සත බිඳු දෙක එන්න ඕනේ. හරි. මෙතන බලන්න 87 හැදිලා තියෙන්නේ ග්‍රෑම් 500ක් 500 මිලි දාලා තියෙනවා. මිලිගත් ප්‍රමාණය 500යි. හරි. කිලෝග්‍රෑම් එකක කියන්නේ රුපියල් 87ක් වගේ කියන්නේ මේ වගේ දෙගුණයක් කියලා තමයි කිලෝග්‍රෑම් එක මිල වෙන්නේ නේ. 87යි 50 දෙකකින් වැඩි කරාම බලන්න 87යි 50 දෙකකින් වැඩි කරාම 250 දාතේ වලින් පැතුනේ 175 දෙන්න 175 දානවා මෙතෙන් 175 විතර දීලා ලකුණු හම්බ වෙන්නේ මෙතනින් 7 බිඳුවකින් බිඳුව දාන්නත් ඕනේ ඒක තමයි ලකුණු හම්බ වෙන්නේ 25 වෙනි ගානේ කියනවා එක් ටැංකියක ජල ලීටර 10 මිලිලීටර 500ක්ද තවත් ටැංකියක ලීටර 8 මිලිලීටර 600ක්ද ඇත ටැංකි දෙකකින් මේ දෙක එකතු කරන්න හරි ලීටර 10යි මිලිලීටර 500 කියන්නේ 10500 10500යි 8600 එකතු කරන්න. හරි. මේක මේ මම මෙතන මේ දැන් තමයි ඔයගොල්ලෝ කටකොඩේ එකතු කරලා බලන්න 10500 නැත්නම් 10 මිලිලීටර 500 ලියන ඒත් කරන්න පුළුවන් විදිහට. අනිත් එක 8600 එකතු කරාම වෙන්නේ 5යි බලෙන්ට පුරින් කීයද? 19100. එහෙනම් ඒ කියන්නේ මේ සෝරි මේක අහන්නේ තවත් ටැංකිය ජලය ලීටර බෙදගෙන මේ ටැංකිය දෙකේ ප්‍රමාණතර වෙනස. හරි.
එහෙනම් 10යි මේකෙන් අඩු කරන්න ඕන. හරි. මම එකතු කරන එක 10500න් අඩු කරන්න 8600. 0යි 15යි 9යි 109යි මට 1900. ඒක 1යි මිලිලීටර් 900. එතන දානවා අතන එක මෙතන 900 දෙමුණා ලකුණු හම්බ. මල්ල කහල් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 350ක් තිබුණේ. ඒකට තවත් කහල් කිලෝ එකයි තමයි. අන්න දෙක එක මෙන්න මෙතන එකතු කරනවා. හරි. කිලෝග්‍රෑම් 2යි 350 කියන්නේ 2350ට එකතු කරන්න 1යි 750 කියන්නේ 1750. 2350ට 2350ට එකතු කරන්න 1750 ඒක උත්තරේම පරවදා මිනිත්තුවක් ඉතුරුයි. 10 ගෙන් ගන්න 4100. මේ කියන්නේ කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 4000. ඒ නගරයේ සිට බී නගරයට දුර කිලෝමීටර් 5යි මීටර් 750යි. බී නගරයේ සිට සී නගරයට දුර 7යි මීටර් කිලෝමීටර් 7යි වේ. ඒ නගරයේ සිට බී නගරය හරහා සී දුර දෙක මෙතන මේක කියන්නේ ඒ ඉඳලා බීට අපි ගමුකෝ. ඒ ඉඳලා බීට මෙතෙන්ට ගමු බී ඉඳලා බීට කියනවලු කිලෝමීටර ඔය කියන 5යි 750. ඊට පස්සේ මෙතන ගම බී ගා කීයට තියෙනවා කියන්නේ මේ දුර තියෙනවා කියන්නේ 7,500. දෙක එකතු කරාම උත්තරේ එනවා. හරි. 5 කිලෝමීටර තියෙන 5,750යි 7,500 එකතු කරනවා. 5,750යි එකතු කරාම 7,500. උත්තරේ එනවා 5යි 7,500 දෙක ඉතුරුයි 7,500යි 13. කිලෝමීටර 13යි මීටර 250. මෙතෙන්ට 13 දාන්න. හරි. අතෙන්ට 250 දාන්න. උත්තරේ නම් 13යි 250. මෙවැනි රූපයකින් සරලවතර මොකද මේක වහක් උත්පත් මේ ධන වස්තුවන්නේ සිලින්ඩරේ. ඒ සිලින්ඩරේ කියලා සිලින්ඩරේ කියලා වුණා ලකුණු හම්බ සිලින්ඩරේ සිලින්ඩරේ කියන බෑ කරදර මේ මොහොතේ කොහොමද පැත් තුල මාර්ගයක ධාවනය වූ වාහන පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. මාර්ගයේ ගමන් කරන ලද මුළු වාහන සංඛ්‍යාව කීයද? බස් රථ 1යි, ජීරෝ රථ 5යි, යතුරු පැදි 6යි, පාපැදි 3යි. එකතු කරා 1යි 5යි 6යි 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 12යි 12යි 3යි 15යි. ඒක ලීසි ගණන් ජීවිතේ හිතන්න 15යි. මේ විවරයක ටිකක් ලීසි. ඉතිපහනේ 15 නේ. හරි. අන්න එහෙමයි 15යි. ඊට පස්සේ කියන අංක 30 සිට 59 එක් ප්‍රශ්නෙට සුදු පිළිතුරු 30 පිළිතුරු තොර යටින් ඉරකදී. ඒක නිකන් පරිසරات එක්ක යන මේ පරිසරයක දන්නේ සමාජයේ මේ විකේ සම්බන්ධව. හරි. නිදහස් අධ්‍යාපනයේ පියා අපි කවුරුත් දන්නවා ආචාර්ය CWW කන්නම්කර. එයා තමයි නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. හරි. ආචාර්ය ආනන්ද කුමාර ස්වාමීන් මහතා වෙන්නේ මේ ලේඛකයෙක්. එයා මේවා මොනවාද ලංකාවේ ආදී මේ අතීත කලාව පිළිබඳව විශේෂයෙන් කරපු කෙනෙක්. එයාට උද්භිද විද්‍යාවයි ඒ සම්බන්ධව ආචාර්යවරුන් නමුත් එයා වැඩිම ප්‍රසිද්ධ වුණේ අර තින්නේ. ටීබී ජය මහතා මේ එයා දේශපාලන සම්බන්ධව කියනවා මට දෙන්නේ. හරි. මෙයා තමයි උත්තරේ. ඊට පස්සේ කියන බෝන රෝගවල උදාහරණ ලෙස පහත කුමක්ද? බෝනුවන කොලරා බෝ වෙනවා, ඩෙන්ගුත් බෝ වෙනවා, මේ මදුරු වගේ ජීව දියාව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. බෝන වෙන එකක්. එහෙනම් මේක උත්තරේ දෙක. පාද සයිස් එක පමණක් ඇතුළත. පමණක්. හරි මෙතන ගැඩවිලා ඉන්න මේක නෑ උත්තරේ. මේකේ නයා ඉන්නවා. එයාට කකුළු නෑ. හරි. පාද සයිස් මේ ගිරවාතාරා විපතුනට කියනවා මේක තමයි හරි උත්තරේ. මේක උඩින් ඉර ගන්නවා. බහුලාගේ මිනිසාට ඇති ප්‍රයෝජනයක් වන්නේ. ආර්ථිකයි සැලසුවේ කියලා ප්‍රයෝජනයක් නෙවෙයි ඒක. ශබ්ද නිකුත් කිරීම එයාට මිනිසුන්ට ප්‍රයෝජනයක් නෑ. වීඩියෝ ව්‍යාප්ත කිරීමෙන් මිනිසුන්ට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ බහුල කියලා කාලා මොනවද දැම්මොත් ඒකෙන් කරගෙන මේකේ මිනිසුන්ට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ තුනේ අංක 3. ඒක තුන පස්සේ 50 ගණන් කරනවා 34 වෙනි ඊළඟ පුදුවේ. මේක පොයි තුකේ මේ ඔය කොහොමද? අපි ගමු මේ මොකද කරන්නේ මේකේ තියෙන මේ ඉතුරු පේපර් ටික මේ ප්‍රශ්න ටික මම ඇල්ලුවා මම ගන්න කොහොමද? මේකේ තියෙන කොහොමද? මේකේ මේ 2003 ඉඳලා දැන් විභාග දෙපාර්තමේන්තුවෙන් දාස් කරපු මේකේ ප්‍රශ්න ශ්‍රේණි ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 20ක් විතර අඩුයි.
හරි අමාරුවෙන් ඔන්න මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා 34 නම් කීප ටික හොයාගත්තා. හොඳේ. මේකේ තියෙන ඊළඟට 34 තියෙන්නේ අප ආහාරයට ගන්නා මල් වර්ගයක් දක්වන රූපේ කුමක්ද? හරි මේක තියෙන්නේ මේ අර ඉක්මල කන්නේ නැහැ. ඇන්තූරියම් මලක් කන්නේ නැහැ. මේ තියෙන මල මොකද්ද? හරි. මේක කනවා. මේක කියන්නේ අපි කරමු. පැහැදිලි නැහැ මේක මොකද්ද කියලා මම මේක නම් මේ ඉක්මල් මේව කන්නේ නැහැ මේ ඇන්තූරියම් මල. මේක මේක මේ කම්කට් එකට කියන්නේ නම මේ ඔයගොල්ලෝ හිතන්නේ දෙයක් තියෙනවා. මේ જાතිය මේ මල කනවා. හරි. කොහොමද මේක උත්තරේ එන්නේ මේ පළවෙනි එක. හරි අර දෙකම කන්නේ නැහැ කියන්නේ මේක තමයි හරි උත්තරේ මේකේ මේ මල අඳුර ගන්න ගමන්. හරි. දැන් සර්ව භක්ෂක සතුන් වෙනුවෙන් යමින් හඳුන්වනු ලබන්නේ ශාකය මස් හා මේ ශාක දෙකම කන කට්ටිය. හරි. එහෙනම් මේකේ තුන්වෙනි උත්තරේ. ජල වාෂ්පයෙන් තැම්බීම වගේ සකස් කරන ලබන ආහාර වර්ගයක් වන්නේ ආප්ප රොටි ජල වාෂ්ප වලින් කියන්නේ දියාප්ප. ඒක උත්තරේ. මෙම උපකරණය භාවිත කරන්නේ කුමක් සඳහාද? මේක උලන් හමන දිශාව අනිලමානය කියන්නේ මෙන්න මේකට. හරි. උලන්ගේ හමන දිශාව. උලන්ගේ වේයමනින් අනිමානේ මේකට මේ උලන්ගේ මේ හමන දිශාවට පයින්නයි මේක ගන්න. අනිමාන මේ වේගයට වෙනම එකක් තියෙන්නේ. හරි. මේ අනිලමානය නෙමෙයි මෙතන වැරුණා. මේක සුලං හමන දිශානුමණ්ඩ එක තමයි මේක ගන්න. ඉවත්ති භෝග බල අතර ජාත්‍යන්තීය ශාක වර්ගයේ ප්‍රධාන අරමුණු වෙන්නේ භෝග වලට හානි කරන ක්‍රමයෙන් පළවා හැරීම. ඉරු එළියෙන් ලැබෙන උණුසුම නිසා ජලය වාෂ්පීකරණයෙන් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක් වන්නේ. හරි. ගන්න අවස්ථාවක් වන්නේ පළතුරු වලින් ජෑම් හැදීමකට ඉරුලිය උණුසුම ගන්නෑ. මාළු වලින් තරවල කැපීමකට නම් මේ ඔය කියන මේක ගන්න. හරි දෙක තමයි උත්තරේ. එලකිරීම කරා ගන්න ගන්නෙත් නෑ. මේක දෙක උත්තරේ. ලෝහයන්තකට ජලය ස්වල්පයක් තමා රූපය දක්වන ආකාරයේ ඉදිමන්නම් දැලට ඇල්ලනු ලැබේ. මේකී ජලය සිදු වෙන්නේ මොකක්ද? වර්ණය වෙනස් වීමක් වෙන්නේ නැහැ. තත් මේ උෂ්ණත්වයට එක්ක පිපරීමක් ඇතිවන්නේ නැහැ. රත් මේක නම් ජලය රත් වෙනවා. හරි. පුස්තකාලය තුලදී සිදු නොකළ යුතු. කළ යුතුනේ නොකළ යුතු. හරි. ක්‍රියාපන්න කොහොමද? පොත් කියවීම ඉස්සද්දෝ සිදු කිරීම. මේක තරන්න ඕන එක. කියවු පොත් නියම කර ඇති ස්ථාන දෙක මේක කළ යුතු දෙයක්. ජීවන පොත්වල විවිධ සලකුණු. ඒක නොකළ යුතු දෙයක්. පුස්තකාලයක දේවල් මේ Tamanට එහෙම කරන්න බෑ මේක. එසේ මාර්ග ආලෝක සංඥා පූර්ව අතු පැහැති බල්බය දැල්වී ඇති විට එයින් හඟුන් ලබන්නේ වාහනය නවත්තන ලෙසයි. හරි. අත්වාරවත් නවත්තන වාහනය නවත්තන එක තමයි කියන්නේ. පරිසර දූෂණය අවම වෙන්නේ. නුවර පොලිස් මගින් විදි ලබා ගැනීමෙන්ද ගල්ලාපුර මගින් තාපිල් බාර ක්‍රියාත්මක කිරීමෙන්ද පෙට්‍රල් සහ ඩීසල් භාවිත කරන වාහන. ඉතින් මේකේ අනිත් දෙකෙම පරිසර දූෂණය වෙනවා. මේකෙන් පරිසර දූෂණය වෙන්නේ සූර්ය කෝෂ මගින් දුර්ලභයි. 44 තියෙන්නේ අයිස්කට භාවිත කරන අවස්ථාව. බලාවර්ග වල නම් බල රැක ගන්න ගන්නෑ. වීලි දාන්න නායකව තබාගෙන වල අයිස්කට භාවිත කරන්නේ. මාළු නරිත් නොවී තබා ගන්නට අයිස්කට භාවිත කරනවා. මිනිසා සංයෝජන සඳහා අතීතයේ යොදාගත් ක්‍රමයක් හා වර්තමානයේ යොදා ගන්නා ක්‍රමයක් පිළිවෙලින් පිළිවෙලින් තියෙනවා. අතීතයේක මේ මුලින් තියෙනවනේ වර්තමානික පසදී. දුරකථන වාදයේ තිබෙට මුලින්ම ඇවිල්ලානේ මේක වෙන්න බෑ. මේ ගිනිමල ගැසීම සහ දුරකථන. අතීතයේක ගිනිමල ගැසීම හරි දුරකථන මාවිතේ මම මේක. මේ දෙවනි උත්තරේ තමයි හරි. අරක තියෙන්නේ දෙකම අතීතේව. එහෙනම් මේක මේ තුන්වෙනි කලබල ගැසීම කියන්නේ දෙකම අතීතේව. එහෙනම් දෙවනි උත්තරේ තමයි හරි උත්තරේ. දෙවනි උත්තරේ තමයි ගහන්නේ. ඒ පිළිවෙල තියෙනවා වර්තමාන මේ මුලින් තියෙනවා අතීතයේ ඉදිරිවල ගැසීම හරි වර්තමානයේ දුරකථන එක හරියට තියෙනවා. පාපැටික සම්බන්ධ කරගෙන දැකි රෝධ හා දම්වැල් කට්ටලය වඩා උපකාරී වන්නේ පාපැටිය සමපර්තාවයට ගෙනට පාපැටිය අවශ්‍ය දිශාව හැරවීමට නෙවෙයි හැන්ඩල් එක අඩු වේගයකින් පාපැටිය පැටලෙනවා. අන්න මේ අඩු වෙහසකින් මේක තමයි තියෙන්නේ. පාපැටිය පැටගෙන යාමට තමයි මේ දැකි රෝධ සහ දම්වැල් කට්ටලය තියෙන්නේ. උතුරු වයඹ සබරගමුව ශ්‍රී ලංකාවේ
ලේසික තුනක් පළාත් තුනකි. හරි. දණ්ඩ චුම්බක දෙකක් එක්කලවර එකිනෙකට ලං කරන ලදී. එවිට චුම්බක දෙක එකට ඇද ගන්නා බව දක්වනු ලැබුණි. ඒ සඳහා චුම්බක දෙක අතර ලං කර තැබිය යුතු නිවැරදි ආකාරයට. හරි. ඇද ගන්න නම් ද්‍රව දෙකක් වෙන්න ඕන. දැන් මේ තියෙන්නේ එකම ද්‍රව්‍ය. මොහොතක් මේ උතුරු ද්‍රව්‍යයේදී විකාශනයක් වෙන්නේ. මේකේ තීන් දෙක ලං වෙලා තියෙන්නේ මේ දක්ෂිණ ද්‍රව්‍ය. ඒකේ නෑ ආකර්ෂණයක් වෙන්නේ නම් මේ දෙවෙනි උත්තරේ නෝත් සවුත් දෙක ආසන්න වෙච්චාම තමයි මෙයාගේ. ඊට පස්සේ මේක දැන් උත්තරේ. පාවාහන් ගලවා නිවසට ඇතුළීම යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ. හරි. හොඳයි. හරි. පාවාහන් ගලවා නිවසට ඇතුළීම යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ. පාවාහන් වචින එක පාදර පාද එකක් නෙවෙයි සෞඛ්‍ය පැත්තට එන්නේ. පාවාහන් වල ඉස්ස බීජ නිවසට ඇතුළීම නොවරනේ. අන්න ඒක හරියට. ඒක අසුදුල්ල පාවාහන් සොයන පහ. ඒක නෙවෙයි. මෙන්න මේ දෙවෙනි එක තමයි සෞඛ්‍ය පුරුද්දක් වන සෞඛ්‍ය පුරුද්ද දින අංක 2. එසේ කියනවා පහන් දැක්වෙන ස්ථාන අතර ලෝක උරුමය ලෙස නම් කරන්නේ. සිංහරාජ වයනාන්ත ලෝක උරුමය, යාලදීන ලෝක උරුමය නෙවෙයි. පේරාදීන පිළිගෙන මෙන්න මේ සිංහරාජ වනාන්තය තමයි ලෝක උරුමය කියලා අංක 5. ඉතින් ලෝක උරුම ඒ ස්ථාන 8යි වගේ තමයි දැනගෙන ඉන්න ඕන හරියට. හරි වනාන්තරයක ඇවිදීමේදී මාලිමාව ප්‍රගණ යාම වැදගත් වන්නේ යා යුතු දිශාව සොයා ගැනීම. අංක 2. ඊට කියනවා පහත ආහාර අතරින් ශරීරයට ශක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ආහාර කුමක්ද? ශක්තිය නම් අපි කවුරුත් දන්න එක ශක්තිය දෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙන එකක් වෙන්න ඕන. එහෙනම් මේ වෙච්ච තියෙනවා මේ නියම විදිහට බත්. හරි. මාංශ භෝග මාංශ භෝග ගන්නට ඈත් පරිප්පු වෙනුවට යොදාගත හැකි ආහාරය. වතලද මුං අරට වට්ටක් කරනවා. ඒ මේ පරිප්පු වෙනුවට හරි මේ විදිහට තියෙන්නේ මුං ඇට. ඊළු කෝෂ වලට සම්බන්ධ කම්බි මගින් වල්ප දරන ක්‍රියා අවස්ථා තුන පහක් දැක්වේ. වල්පය නොදැල් වෙන්නේ පහත නම් දැල් වෙන්නේ නැති වෙන්නේ. බලන්න මේක ධන අග්‍රය ඍණාග්‍රය ගානට කියලා මේක වල්ප ගියටට ගෙවිලා තියෙන මේක පුටින් වෙල කියන මේක පස් වෙනවා. හරි. මේක තියෙන්නේ ධන ඍණ ගානට මේක ධන මේකට ගෙවිලා මේ පිටට ඍණ බැටරි දෙකක් හරියට සම්බන්ධලා තියෙනවා. වයර් දෙකක් හරියට තියෙනවා මේකත් පස් වෙනවා. මෙතන ධනාග්‍රය මේක වැරදි. මේකෙන් පස් වෙන්නේ නැහැ. හරි එහෙනම් පත්තු නොවන එක නහන්නේ එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි පත්තු වෙන්නේ නැති මේක. තුන්වෙනි උත්තරේ තමයි මේ දෙක මේ 55න් කියනවා දුරදිග නොබලා සිදු කරන මිනිස් ක්‍රියාකරන නිසා අපදා සිදුවිය හැකි අවස්ථාවක් වන්නේ. හරි. අකුණු ගැසීම නිසා වගා විනාශ වීම. මිනිස් ක්‍රියාකාරකමක් වෙන්නත් ඕන. හරි. සුලිසුණම් සමද්දේ ඉන්නේ කරන්නේ ඒක මිනිස් කියන්නේ මෙන්න මේක තමයි කඳුවල ඇතිපත් කැපීම නිසා ණයමෙන් මිනිස් ක්‍රියාකාරකමක් එක්ක වෙන ආපදාවක්. ඒක අංක 3 හරියට. ඔලිද කිලි කියන්නේ ජන ක්‍රීඩාවක් අපි කවුරුත් දන්නවා. හරි. ඒකත් මේ ආධුනික ක්‍රමයේ සංවේදන ක්‍රමයේ නෙවෙයි. ශ්‍රී ලංකාවට ඒකදේශික පක්ෂික සහ ඒකදේශික ශීලපාය සතු පිළිවෙලින් අන්න පිළිවෙලින් කියන එක තියෙනවා. එහෙනම් මුලින් කියන්න ඕන ඒකදේශීය පක්ෂිය ඊළඟට ඒකදේශීය ශීලපාය. වලින් කොළ දේශ පක්ෂියේ හරි දිව්‍ය ඒක දේශික නැහැ. දිව්‍ය මේ වෙනත් දේශවලත් තියෙනවා. හරි. ලංකාවට ආවෙනික වෙන්න ඕන. වලින් කොළ හරි පක්ෂියේ හරි ඒකදේශීය පක්ෂියේ කළුවන්වත් ඒකදේශීය පක්ෂියේ. ඒකත් හරි. ශීලපාය සතෙක් හරි ඒකත් හරි. හබන් කුකුලා ඒකදේශීය පක්ෂියෙක් එක්ක හරි. යක්කටුස්සා ඒකදේශීය ශීලපාය සතෙක් නෙවෙයි. හරි. එහෙනම් ওই උත්තරේ වෙන අංක 2. වලින් කොළ හා කළුවන්ද. රන්දෑකති කියන නිසරසෙනවා රත්රම් පටි ඉන වට දිලිසෙනවා. මේ දෑකති කියන කතාවක් දැක්කම දෑකට ගන්න ගොයන් කපන්නනේ. මේක ගොයන් කවියක් කියන එක නිකම්ම තේරෙන්න අංක 2 50යි. රූපේ දක්වා ඇති ජල පුර ඇති බෝතලෙක්. මේ ජලය මම ඇති කරන පීඩනය වැඩිම ස්ථානික මොකක්ද? ඉතින් මේකට ක්‍රියාකාරකමකුත් තියෙනවා. මේ අර බෝතලේ හිල් තුනක් ගහලා අර මේ යට තියෙන මිසිගුරේ ගොඩක් ඉක්මනට ඈතට වතුර විදින එක හරි ඊට පස්සේ මේක අන්නේ විදිහට මේ ක්‍රියාකාරකමක් තියෙන මේ විදිහට වැටුවක් වෙනවා. ඒකට සී තමයි වැඩිම පීඩනය තියෙන්නේ. මොකද මේ යටම කියන බෝතලේ වතුර යන්න පීඩනය වැඩි. හරි. ඒක අර මේ ජලයක උඩට වඩා පීඩනය යටින් වැඩි. ඒ කියන්නේ යටදී මේ පීඩනය වැඩි කමකට දරා ගන්න බැරුව මේ සත්තු ජීවි නැති ඉන්නේ. ඒක. එහෙනම් මේක උත්තරේ සි 60 පාසල් වසා තිබූ කාලේ මා ගත කළ අයුරු යන්න මාතෘකා කරගනින් වාක්‍ය තුනක් ලියන්න. හරි.
මේක හරියට තියෙනවා සෑම වාක්‍යයක්ම වචන 5කට නොඅඩු විය යුතුයි. උක්තාක්ෂර සම්බන්ධය අක්ෂර වින්‍යාසය නියෝග යුතුයි. හරි. ඒක අමතරව මේකේ මේ වචනේම තියෙනවා මාතෘකාවෙම තියෙනවා පාසල් වසා ලැබූ කාලය මා ගත කළාය. එහෙනම් අතීත කාලය ලියන්න ඕනේ. හරි. අතීත කාලයෙන් අක්ෂර වින්‍යාසයෙන් උක්තාක්ෂර සම්බන්ධයෙන් මාතෘකාවට අදාළව හරි. මේ එකම වචනේ හේතුව වචන මේ වාක්‍ය තුනක් ගන්න ඕනේ. හරි. මේකට අපි හිතමුකෝ මෙහෙම පුළුවන් වුණා. පාසල වසා තිබූ කාලේ මා විවත්තේ විවත්තේ වගා කළෙමි. හරි. පාසල් වසා තිබූ කාලය තුල කාලේදී මම හරි. පාසල් වසා තිබූ කාලය තුල කාලේදී මම නැන්දලාගේ ගෙදර ගියෙමි කියලා දැම්මත් ඒත් අතීතයේ කියනවා ඒකත් හරි උත්තරයක්. තව දාන්න පුළුවන් මම නෙන්නේ මාගත කළ ඇතුළු වෙන්න ඕන. හරි. පාසල තව දාන්න පුළුවන් පාසල් නිවාඩු කියලා දැම්මත් හරි. හරි. පාසල වසා තිබුණා. පාසල නිවාඩු වසා කියලා. වසා තිබුණා කියලා. කොරෝනා වේති මේකනේ. එහෙනම් දාන්න පාසල වසා තිබූ කාලයේදී අපි මේ මාවගත කර හැටිනේ. එතකොට ඕනනම් තවත් එක්කෙනෙක් එක තුල තමන් ගත කරපු හැටි ඒත් හරියට. අපි ආරක්ෂාකාරීව සෙල්ලම් කළෙමු. හරි. එහෙම දාන්න පුළුවන්. හරි. ඒක මම කිව්වෙත් හරි. ඊට පස්සේ එහෙම නැත්නම් දාන්න පුළුවන් පාසල් වසා තිබූ කාලයේදී මමත් අයියා සෙල්ලම් කළෙමු කියලා දාන්න පුළුවන්. අන්න විදිහට ඒ කියන්නේ අතීත කාලේ ලියන්න ඕනේ. හරි. ඔය විදිහට වචන තුන හරියට දාන්න ඕන මේ නැත්නම් මෙහෙම දාන්න. පාසල් වැසූ තිබූ කාලේදී මම අහල පහල යහළුවන් සමග සෙල්ලම් කළෙමි. ඒක දාන්න පුළුවන්. හරි. ඔය විදිහට අප්ලෝඩ් කරලා මේක මේ පේපර් එකේ මේ ප්‍රශ්න විස්තර හොයාගන්න මට පැය එකමාරක් ගියා. මේ වීඩියෝ එක පෝස්ට් කරලා පුලින් ඔයගොල්ලන්ට ඒක තේරුන්නේ නැහැ. පැය එකමාරක් තිස්සේ මම හොයලා මේ අන්තිම එකක් හොයාගත්තා. මේකෙන් තමයි මේ දෙවෙනි පේපර් එක. එහෙනම් ඊළඟ එකෙන් අපි බලමු ඊළඟ පේපර් එක.